රාජ්‍ය බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ මහතාගේ මේ අත්අඩංගුවේ තබාගෙන කරන විමර්ශනයේ අලුත් අධ්‍යයනයකට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි දැන් සාකච්ඡා වෙමින් තිබෙනවා. ඔහු එක් පැත්තකින් එක කාලයක් යුද හමුදා බුද්ධ්‍යංශයේ වගකිව යුතු නිලධාරියෙක්, තවත් කාලයක යුද හමුදා බුද්ධ්‍යංශයේ අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කළා. ඊට පස්ව රාජ්‍ය බුද්ධි ප්‍රධානී හැටියට කටයුතු කළා. ඔහු දෙමළ බෙදුම්වාදී කොටිත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීමේ මහා ක්‍රියාන්විතයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරපු බුද්ධි නිලධාරියෙක් බව අවිවාදිතයි, කවුරුත් පිළිගන්නු ඇත්තා. දැන් මේ ක්‍රියාන්විතය තමයි LTT සංවිධානයට නැත්නම් කොටි සංවිධානයට මරු කැදවුවේ කියන පිළිගැනීම LTT සංවිධානය තුලක් තිබෙනවා. ඊට හිතවත් දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව තුල ඒ පිළිබඳ අධ්‍යයනය කරන ලද යුද විශේෂඥයන් තුල කවුරුත් පිළිගන්න කාරණයක් තමයි LTTට මරු කැදවූ LTT පරාජයට පත් කරපු සුවිශේෂී කාර්යභාරය ඉටු කළේ ශ්‍රී ලංකාවේ බුද්ධ්‍යංශ කියන වගේ. සර් දැන් මේ විමර්ශකයෝ ශානි අබේසේකරලා සුරේෂ් සලේ සතුව තිබෙන ඒ බුද්ධි ක්‍රියාන්විත වල රහස් තොරතුරු තිබෙන ඒ බුද්ධි ක්‍රියාන්විත වල මෙතෙක් අදාළ පාර්ශ්ව වලට විතරක් දැනගන්න සලස්වපු තොරතුරු තිබෙන පරිගණකයේ මුරපදේ නැත්නම් පාස්වර්ඩ් එක ඉල්ලා සිටිනවා. දැන් මේ නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසුවාට පස්සේ උන් තාම සැහැල්ලුවෙන් කියනවා සරේ කරන්න උනා මේ බුද්ධි තොරතුරු අයිති රජයට ඒ බුද්ධි තොරතුරු රජයට ලබා දෙන එක තමයි වඩා ඕක කළ යුතු නුවණක්කාරම් වැඩේ නැත්නම් හොඳ වැඩේ. ඊටම සැලෙන් කියනවා. මේ බුද්ධි තොරතුරු නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට අනුව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව මේ දෙන්න කියන්නේ කාටද? ශානි අබේසේකර. ශානි අබේසේකර කියන්නේ කවුද? ශානි අබේසේකර කියන්නේ කිසිවෙක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ බුද්ධ්‍යංශ වෙනසීමේ කොන්ත්‍රාත්තුව දෙමළ කොටි ඩයස්පෝරාවෙන් පවරගත්තු කුලී හේවායි. නැත්නම් කුලීකාරයෙක් නැත්නම් කොන්ත්‍රාත්ත. කොහොමද අපි කියන්නේ? කොහොම මේ කාර්යයට අත ගහන්නේ? ශ්‍රී ලංකාවේ බුද්ධ්‍යංශ වෙනසීමේ කාර්යයට උව අත ගහන්නේ 2015 විතරයි. එදාට නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. 2015 දී එක්නැලිගොඩ ඝාතනය කියලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කියලා කීත් නොයාට උපාලි තෙන්නකෝන්ට පාර දුන්න මේ ආදී ඝාතන සහ පහර දීම් පිළිබඳ වගකීම බුද්ධි අංශවලට පවරලා බුද්ධි නිලධාරීන් ගණනාවක් අත්අඩංගුවට අරගෙන සුවිශේෂී බුද්ධි ක්‍රියාන්විතයක් සිදු කරන ලද ගිරිතරේ බුද්ධි හමුදාමය නිවස්නය හෙළිදරව් කරලා ඒකට කඩා වැදිලා ඒකේ තීච්ච රහස්‍ය ලිපිගොනු විශාල ප්‍රමාණයක් එළියට අරගෙන ඒ තොරතුරු ලෝකෙට හෙළිදරව් කරපු කාර්යයට නායකත්වයේ දුන්නේ කිසිවෙක් නෙවෙයි ශානි අබේසේකර. එතකොට දැන් මේ මාලිමා ආණ්ඩුව කියන්නේ සුරේෂ් සලේ මහතා සතු දෙමළ බෙදුම්වාදී කොටිත්‍රස්තවාදයේ විනාශ කිරීම සඳහා කරන ලද ක්‍රියාන්විතවල ඉන්පසු නැගෙනහිර පළාතේ සිදුවුණු නැවත දෙමළ බෙදුම්වාදී නැගී සිටීම වලට අදාළ බුද්ධි ක්‍රියාන්විතවල ඉස්ලාම් අන්තවාදී ව්‍යාපෘතියට අදාළ බුද්ධි තොරතුරු ඒ ක්‍රියාන්විත වලට අදාළ තොරතුරු සහිත ඔහුගේ පරිගණකයේ මුරපදේ නැත්නම් පාස්වර්ඩ් එක ශ්‍රී ලංකාවේ බුද්ධ්‍යංශ වෙනසීමේ කොන්ත්‍රාත්තුව පවරගත්තු ශානි අබේසේකරට ලබා දෙන්නේ කියලා තමයි නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ඊටම සැහැල්ලුවෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියන්නේ.